ලොව අනෙකුත් රටවල් සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව සෑම විටම වර්ෂා රටාවන් කීපයක් නිසා ජල සම්පතින් පොහොසත් රටක්. පසුගිය දිනයන්හි ඇති වූ දිට්වා සුලිකුණාටුව හේතුවෙන්ද රට අභ්‍යන්තරයට කෙටි කලක් තුළ තීව්‍ර වූ දැඩි වර්ෂාපතරයක් ඇදහැළුණා. ඒ හේතුවෙන් වගාබිම් සෝදාගෙන යාම, පස්කණ්ඩි කඩාවැටීම්, නායම්, ජලකානු අගල් කඩාවැටීම් නිසා විශාල අගල් සෑදීම, ගංවතුර වැනි තත්ත්වයන් ඇතිවුණා. මෙම තත්ත්වයන් නැවත නැවතත් ඇතිවිය හැකි නමුත් හානිය අවම කරගනිමින් අප මෙය පාලනය කරගත යුතුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්වභාවික සම්පත් මධ්‍යස්ථානය මගින් පාංශු සංරක්ෂණ ක්‍රමයේදූ ඉඩම් ගම්මාන මේ ව්‍යසනයෙන් ආරක්ෂා වූ බව අපට දැකිය හැකි වුණා. දැන් කළ යුත්තේ කුමක්ද? අප ඒ පිළිබඳව තොරතුරු විමසුවා. අපි කවුරු නොසිතූ විරු ආකාරයට පහුගිය කාල සීමාව තුළ ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් වලට බරපතල හානි සිදු වුණා. ඔබ දකිනවා, අපි සියලු දෙනාම දකිනවා සමහර කෘෂිකාර්මික ඉඩම් සම්පූර්ණයෙන්ම නාය ගිහිල්ලා පස්කඳු වලින් යට වෙලා තියෙනවා. ඒ වගේම සමහර ඉඩම් අගල් හැරිලා විශාල වශයෙන් හානිදායකපත් වෙලා තියෙනවා. ඒ වගේම ඌරු කාදනය වෙලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව විවිධ මට්ටම් වලින් පස සෝදාගෙන යාමට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ පහත් බිම්වල ගම්වතුර තත්ත්වය නිසා කුඹුරු සහ අනිත් වගා භූමි වියලි කලාපයේ තුල තියෙන වගා භූමි සහ කුඹුරු ගම්වතුර තත්ත්වයට යට වෙලා හානියටපත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ තත්ත්වය හේතු කොටගෙන අපි මේවා යථා තත්ත්වයට පත් කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා ජන ජීවිතයේ සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යන්න. මේ ඉතාමත් අසීරු කාර්යයක් වෙයි විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. මොකද කඳුකර ප්‍රදේශයේ තියෙන මතුපිට පස විශාල වශයෙන් කාදනයට පත් වෙලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. ඔබට පේනවා ඇති මේ තියෙන්නේ කඳුකර ප්‍රදේශයේ තියෙන ප්‍රධානම පස් වර්ගය රතු කහ පොට්සොලික් පස. මෙය යම් රතු වර්ණයක් සහිතයි. එතකොට මේ තියෙන්නේ ඊට අමතරව තියෙන නොමේරු දුඹුරු ලෝම පස. එතකොට මේ අපි මං හිතන්නේ දැන් අපි කඳුකර පළාතට කෘෂිකර්ම ඉඩම් වලට ගියපුවාම බොහෝ තැන්වල මේ පස් දෙක මතු පිටින් අපිට දකින්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පළවෙනිම දේ තමයි මතු පිට පස හොදාගෙන ගියපු නිසා කාබනික ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම පසෙන් ඉවත් වෙලා තියෙනවා. ඊළඟට ඊට අමතරව නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් වැනි සියලුම පෝෂක ද්‍රව්‍ය පසෙන් ඉවත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාංශු කලීල කාබනික ද්‍රව්‍ය ඉවත් වීමත් එක්ක පාංශු කලීල ඉවත් වීම හින්දා අපේ කැටයන් එක්ස්චේන්ජ් කැපැසිටි නැත්නම් අපි කියන විදිහට කැටයන හුවමාරු ධාරිතාවය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒක නිසා අපි ඉදිරියේදී කෘෂිකාර්මික ඉඩම් යථා තත්ත්වයට පත් කිරීමේදී විශාල වශයෙන් අර්බුදයට මුහුණ පානවා. ඒක නිසා පළවෙනිම කාරණය තමයි කෘෂිකාර්මික ඉඩම් නැවත යටත් තත්ත්වයට පත් කිරීමට නම් අපි ඉස්සෙල්ලාම බිම් සකසා ගන්න ඕන සුදුසු ආකාරයට. මං ගොවි මහත්තුන්ගෙන් ඉල්ලා සිටිනවා පළමු වශයෙන් ඔබේ කෘෂිකාර්මික ඉඩම තුළ දැනටමත් දියසීරාව පවතිනවා නම් ජල තත්ත්වයක් පවතිනවා නම් පළමු වශයෙන්ම ජල වහනය ඉතා සුසු මට්ටමකට ගේන්න ඕනේ. ඒක නිසා පළමුවෙන්ම ඔබ කරන්න ඕනේ ගැඹුරු කාණු නෙවෙයි, නමුත් යම් තරමට කාණු දමා ඔබේ හැරෝම් කාණු දමා ඔබේ කෘෂිකාර්මික ඉඩමෙන් ජලය ඉවත් කිරීම කළ යුතුයි. දැනට දැන් අපේ ඉඩම්වල මේ කාදන තත්ත්වයේ අගල් එහෙම හැදිලා තියෙනවා. ඒක නිසා ඒ අගල් වලින් ඊළඟ වශයෙන් සාමාන්‍ය වර්ෂාවක් ආවත් පාංශු කාදනය ඉතා විශාල වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඉස්සෙල්ලාම අගල් සංරක්ෂණය කිරීම කළ යුතු වෙනවා. යම් මට්ටමකට මේ වගේ බාධක දමලා මේ අගල් සංරක්ෂණය කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අගල් වල ඉවුරු දෙපස සංරක්ෂණය කිරීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා ඇපල, කෙටල වගේ යොදා ගන්න පුළුවන් අපිට ඉවුරු සංරක්ෂණය සඳහා ගස් වර්ග යොදා ගන්න ඕනේ. පුළුවන් වෙලාවට අපි කෘෂිකාර්මික ඉඩමේ වැඩ කරනවා වගේම
ඉදිරියේදී මේ හානිය අවම කර ගැනීම සඳහා ඔබගේ කෘෂිකාර්මික ඉඩමට ජල පහර පාංශුකාදනය අවම කර ගැනීම සඳහා ඒ වගේ කටයුතු සිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට ඊළඟ පියවර තමයි අපි කරන්න ඕනේ මේ වගේ නෙත්ති කාණුවක් දාන්න පුළුවන් ඔබගේ ඉඩම මැද්දෙන් වැඩි ජල පහරවල් ඉවත් කරන්න. හැබැයි ඒක නිකම්ම කාණුවක් කපලා තිබ්බොත් අපිට ඉදිරියේදී ආපහු ඒ වගේම අගල් හැරීමක් සිදුවීම පාංශුකාදනය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ පුළුවන්කමක් තියෙනවා නම් ගල් අතුරීම හෝ පොඩි කොටන් කෑලි යෙදීම හෝ විවිධ දේවල් පාවිච්චි කළා මේ වගේ මේ හිස් ටයර් පාවිච්චි කිරීම හෝ තුලින් මැද්දෙන් අපිට පුළුවන් බාධක යොදා ගනිමින් පාංශුකාදනය අවම කිරීමෙන් ජලය කෘෂිකාර්මික ඉඩම හරහා පල්ලෙහාට යවා ගන්න. ඉතින් ඊට අමතරව දැන් අපි ඊළඟට කල්පනා කරන්න ඕනේ මේ මතුපිට පස්සිස්තරය අපිට අපිට හදාගන්න සෑහෙන කාලයක් යනවා. ඒක නිසා අපි කාගේත් යුතුකම වෙනවා කාබනික ද්‍රව්‍ය ඒ වගේම කොළ පොහොර පසට එකතු කිරීම වැඩි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒක නිසා දැනට අපේ යම් නායෑම් හෝ කාන්දරයෙන් තුලින් ගස් කඩා වැටීම් තුලින් යම් කොළරොඩු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා නම් තමන්ගේ ගෙවත්තේ ඒ සියල්ල එකතු කරලා යම් කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් සාදා ගැනීම ඉතා වටිනවා ඉදිරියේදී පසට එකතු කිරීම සඳහා. දැනට යම් පුද්ගලයෙකුගේ ඉඩම නායෑම තුලින් වගාව සම්පූර්ණයෙන් හානි වෙලා තියෙනවා නම් ඊළඟ කන්නේ වගාව කිරීම සඳහා හෝ සමෝච්ච වේදිකා තනා ගැනීම. මොකද ඔය මට්ටමින් අපි ඔය ආනතිටම තමන්ගේ කෘෂිකාර්මික ඉඩම පැවතුනොත් ඊළඟ අවස්ථාවේදීත් සෝදා යාමකට පත් වෙනවා. ඒක නිසා එය අවම කිරීම සඳහා සමෝච්ච වේදිකා තනා ගැනීම ඉතාමත් වටිනවා. ඔබ අහලා ඇති ටෙරස් කියන වචනය ටෙරස් සාදා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා භෝග වගාව සිදු කිරීමට පෙර. අපිට සමෝච්ච වේදිකා තනා ගැනීමේදී පොලිසැක් බෑග් පාවිච්චි කරලා වැලි පුරවලා සමෝච්ච වේදිකා තනා ගන්න පුළුවන් වැඩි ශක්තිමත් ආකාරයට. ඒ වගේම අපිට ඕනනම් ගල් වැටි දාලා සමෝච්ච වේදිකා තනා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ සමෝච්ච වේදිකාවල ඉවුරු සංරක්ෂණය සඳහා අපිට යොදා ගන්න පුළුවන් වල් රටකජු ඒ වගේම විෂ්ණු ක්‍රාන්ති වගේ වගාවන් යොදාගෙන අපිට ඉවුරු සංරක්ෂණය කරන්න පුළුවන්. එතකොට අපි ඇත්තටම සමෝච්ච වේදිකා හදාගත්තාම අපිට පුළුවන් මේ ඊළඟ අවස්ථාවේදී වෙන හානිය පාංශුකාදනය අවම කරගන්න. ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් මේ පස තියෙන තත්වයෙන් දියුණුවට පත් කරගන්නේ කොහොමද කියලා. ඒක සඳහා පළමුවෙන්ම කරන්න ඕනේ කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම. තමන්ගේ වත්තේ තියෙන කොළරොඩු ටික හරි එකතු කරලා කොම්පෝස් ගොඩක් හදාගන්න එක ඉතාමත් වටිනවා මේ අවස්ථාවේදී. මොකද මතුපිට කාබනික ද්‍රව්‍ය ස්තරය දියුණු කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙන නිසා. මේකෙදි සමහර තැන් තියෙනවා අපේ ආම්ලික ගතිය වැඩි වෙලා තියෙනවා. පසේ ආම්ලික ගතිය අඩු කිරීම සඳහා ඩොලමයිඩ් හෝ අලුහුණු යොදා ගැනීම අත්‍යවශ්‍ය වෙයි ඉදිරියේදී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂි තාක්ෂණ උද්‍යානයේ ආදර්ශමත් පාංශු සංරක්ෂණ ඒකකය පාංශු සංරක්ෂණ ක්‍රමයේදූ සුවිශේෂී ඒකකයක්. පසුගිය ආපදා තත්වේදීද එහි සංරක්ෂණ උපක්‍රම හේතුවෙන් පාංශු සංරක්ෂණය හා වැඩි ජල කළමනාකරණය නිසි ලෙස සිදු වූ බව අපට පෙනී ගියා. මේ ඔබට පේන්නේ අපි මහනුවර දිස්ත්‍රික්කයේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති කෘෂි සංරක්ෂණ ව්‍යුහය පවත්වාගෙන යන ආදර්ශනයක් තියෙන ඒකකයක්. එතකොට ඔබට පේනවා ඇති මාගේ පිටුපසින් තියෙන්නේ 50%ක 60ක ආනතියක් සහිත කඳු බෑවුමක්. එතකොට මම මේ ඉන්නේ එම ආදර්ශන ඒකකයේ උඩම ස්ථානයක. එතකොට ඔබට පේනවා ඇති මේකේ උඩින්ම තියෙන කෘෂි වන වගාවක්. ඇත්තටම ඊට පස්සේ මේ ඇත්තට මේ බෑවුම 50%ක 60ක විතර ආනතියක් තියෙන බෑවුමක් අපිට දක්නට ලැබෙන්නේ. මේ බෑවුමින් උඩ තියෙන කෘෂි වන වගාවක්. හේතුව ඇත්තටම අපි පවත්වාගෙන යන්න ඕනේ අපේ කඳු මුදුන් වල මෙන්න මේ වගේ කෘෂි වන වගාවක්. හේතුව ගැඹුරු මුල් පද්ධතියක් තියෙන වන වගාවක් පැවතීම අපේ පංච කාදනය අවම කරගන්න හේතු වෙනවා. එතනදී අපිට පල්ලෙහාට එන වතුර ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ ඔබට පේනවා ඇති තනකොළ වගාව පල්ලෙහා මට්ටමින් කරලා තියෙනවා. මේ අතරතුරෙන් කෘෂි වන වගාවට පල්ලෙහෙන් තියෙන්නේ බහුවාර්ෂික භෝග වවලා කුරුඳු ගම්මිරිස් වගේ භෝග වවලා තියෙනවා. ඒ වයින් ඇත්තටම මේ මට්ටමේදී අපි වාර්ෂික භෝග
වලට යන්නේ නැතුව මේ ආනතිය තුළ මේ බහුවාර්ෂික භෝග වගා කරලා තියෙන්නේ පාංශු කාදනය අවම කර ගැනීම සඳහා. හේතුව ගැඹුරට යන මුල් පද්ධතියකින් පස තදට අල්ලාගෙන සිටිනවා. ඒක නිසා පාංශු කාදනය අවම කරන්න තමයි මේ ආනතිය තුළ බහුවාර්ෂික භෝග වලට ගිහිල්ලා තියෙන්නේ වාර්ෂික භෝග වගා කිරීම සිදු කරන්නේ නැතුව. පහලින් පේනවා ඇති මෙම බහුවාර්ෂික භෝග වලට පල්ලෙහෙන් ඉතා හොඳින් පාලනය කරගෙන ගිහින් තියෙන තනකොළ වගාව. ජලය ගලාගෙන ආවත් පාංශු කාදනය අවම වෙනවා සහ සෙමින් ජලය උරා ගැනීම සිද්ධ වෙනවා. වැඩි ජලය පල්ලෙහා තියෙන කාණු වලට එකතු වීම සිද්ධ වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ඔබට කියන්න තියෙන්නේ අපේ කඳුකර ප්‍රදේශයේ මේ වගේ ආනතියක් තියෙන ප්‍රදේශවල අපි වාර්ෂික භෝගවලට යනවට වඩා මේ වගේ බහුවාර්ෂික භෝගවලට ගිහිල්ලා අපේ කඳුකර පළාත්වල තියෙන මෙම ආනතිය සහිත කෘෂිකාර්මික ඉඩම් මේ වගේ ඉදිරියේදී ව්‍යසනයකට පත් නොවි ආරක්ෂා කර ගැනීම අප කාගේ යුතුකමක් වෙනවා. ඒ නිසා සියලුම දෙනාම එක් වෙලා යම් ප්‍රතිපත්තිමය තීරණයකට එන්න අවශ්‍ය වෙනවා. අපේ මේ ආනතිය සහිත කෘෂිකාර්මික ඉඩම් බහුවාර්ෂික භෝග කරා ගෙන යාමට. පස සංරක්ෂණය කියන්නේ තනි ගොවියෙකුගේ වගකීමක් පමණක් නෙවෙයි. රටේ කෘෂිකර්මාන්තයේ අනාගතයටම අත්‍යවශ්‍ය කරුණක්. ඉතින් මේ වගේ භෝග වගාවට ඉතාමත්ම වැදගත් වන මතු පිටපස් කොටස් ඉවත් වෙලා ගියාට පස්සේ නැවත යථා තත්ත්වයට පත් කිරීම තරම් පහසු කාර්යයක් නෙවෙයි. ඒ ඇතැම් විට අවුරුදු ගණනක ක්‍රියාවලියක්. ඉතින් අපිට තියෙන එකම දේ තමයි මේ ආකාරයෙන් තියෙන මතු පිටපස පරිස්සම් කරන ගමන්. එහෙම නැත්නම් සංරක්ෂණය කරන ගමන් භෝග වගාවේ නියමිත අස්වනු ප්‍රමාණය ලබා ගන්න අවශ්‍ය කටයුතු කළමනාකරණය කර ගැනීම. ඉතින් එතනදී පාංශු සංරක්ෂණය කියන දේ එහෙම නැත්නම් මාතෘකාවට ලොකු බරක් එහෙම නැත්නම් වැදගත්කමක් තියෙනවා. ඉතින් මේ අපේ සියලුම තාක්ෂණික ක්‍රමෝපායන් ඒ සඳහා අපි යොමු කරලා තියෙනවා. අපේ තියෙන ප්‍රදේශයන්ට ගැළපෙන පසේ තත්ත්ව, භෞතික එහෙම නැත්නම් භූමියේ ස්වභාවයන්, ඒ වගේම වර්ෂාපතන තත්ත්වයන් ඒ ඔක්කොම සලකලා බලලා නියමිත ක්‍රමවේදයන් අනුගමනය කරලා මේ අපිට වටිනා සම්පතක් වෙන පස ආරක්ෂා කරගන්න තමයි ස්වභාවික සම්පත් කළමනාකරණයේ මේ වගේ තාක්ෂණික දායකත්වයක් සපයනු ලබන්නේ. ඉතින් පස කියන දේ වැදගත්කම දැන් වෙනදටත් වඩා අපිට අවධානයට ලක් වෙලා තියෙන, අවබෝධ වෙලා තියෙන කාලවකවානුවක් මේක. ඉතින් ඒ නිසාවෙන්ම ඉදිරියේදීත් සිදු කරනු ලබන විවිධ කෘෂිකාර්මික කටයුතුවලදී විශේෂයෙන්ම භෝගෝග කටයුතුවලදී අපේ තියෙන මේ පස සංරක්ෂණය කරගනිමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරගනිමින් ඒ කටයුතු සිදු කරනවා ඇතයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාටම ආරාධනය කර සිටිනවා. ඔබගේ වී වගාව දුඹුරු පැල කීඩ හානියෙන් බේරාගන්න. නිතර වගාව සුපරීක්ෂාකාරීව පරීක්ෂා කර බලන්න. නිර්දේශිත කෘමිනාශක යෙදීමට පෙර කුඹුරේ වතුර කපා තෙතමනය පමණක් රඳවා ගන්න. ගොයම තීරු බෙදා ගස පාමුලට හා මුළු ගසටම නිර්දේශිත කෘමිනාශක හොලකෝන් නොසලය යොදා විසිරුවා හරින්න. ක්‍රියාකාරීත්වයෙන් වෙනස් නිර්දේශිත කෘමිනාශක මාරුවෙන් මාරුවට යොදන්න.